Hello everyone, welcome to my YouTube channel. Welcome to Life in Scrubs. අද මගේ වීඩියෝ එකෙන් අරගෙන යන්නේ මගේ medical student life එකේ 4 වෙනි අවුරුද්දේ අන්තිම සතිය කොහොමද ගෙවුනේ කියන එක ගැන වීඩියෝ එකක්. මේ වීක් එකේ study sessions ඇත්තෙම නැහැ. ඒ කියන්නේ හරිම fun එකේ ගෙවිච්ච වීක් එකක් තමයි මේ වීක් එක. ඉතින් මේ vlog එක බලන කෙනෙක්ට හිතෙන්න පුළුවන් ඔය කියන්නේ බොරු ඔය විදිහ ෆන් එකේ ඉන්න බෑ මෙඩිකල් ස්ටුඩන්ට්ලට ගොඩාක් වැඩ තියෙනවා කියලා. ඔව් ගොඩාක් වැඩ තියෙනවා. හැබැයි හැමදාම නෙමෙයි. අපිට වැඩ අඩු කාලවල වැඩ ඇත්තෙම නැති කාලවල වගේම වැඩ ඕනටත් වඩා ගොඩාක් වැඩි කාලවලුත් එනවා. මේ 4 වෙනි අවුරුද්දේ අන්තිම සතියේ. ඉතින් මේ සතියේ ඇත්තටම අපිට වැඩක් තිබුණේම නැහැ. එක්සෑම් එකක් ඉවර වෙලා ඒ එක්සෑම් එකේ රිසල්ට්ස් එනකන් පොඩි අපොයින්ට්මන්ට් එකක් විතරයි මේ සතියේ කරන්න තිබුණේ. ඉතින් ඇත්තටම මේ සතිය ගොඩාක් ෆන් එකේ ගෙවිච්ච සතියක් කියලා කියන්න පුළුවන්. එක වීකෙන්ඩ් එකක ඉඳලා ඊළඟ වීකෙන්ඩ් එක වෙනකන් වෙච්ච දේවල් තමයි මම මේ vlog එකකින් අරගෙන එන්නේ. එතකොට මේ වීකෙන්ඩ් එකේ සෙනසුරාදා පටන් ගත්තේ මෙන්න මම මේ වීඩියෝ එකේ දාලා තියෙන මෙඩිකල් ඊව් 2025 අපේ ෆැකල්ටි එකේ තිබුණ සෙරමනි එකක්. මෙන්න මේ සෙරමනි එකත් එක්ක තමයි මේ වීක් එක පටන් ගත්තේ. මෙඩිකල් ලීව් කියලා කියන්නේ අපේ ෆැකල්ටි එකට අලුතෙන්ම එන බැච් එක පිළිගන්න ඊට උඩ බැච් එකෙන් කරන ප්‍රසංගයක් වගේ එකකට. මේක අපි කියන්නේ සෝෂල් එක දෙනවා කියලා. ඉතරණි කැලණියේ ඉදවරමක් අපටයි ලැබෙනුයේ රෝදුක නිවන දහම එයමේ අපේ දහම මතුදා අපේ ජීවිතේ රෝදුක නිවන දහම එයමේ අපේ දහම මතුදා අපේ ජීවිතේ. ඒ ඔයාලට ඇහුනේ අපේ ෆැකල්ටි ඇන්තම් එක. මගේ ස්කූල් සෝං එකෙන් පස්සේ මගේ හිතට ගොඩාක් දැනිච්ච සින්දුවක් තමයි මේ ෆැකල්ටි ඇන්තම් එක කියලා කියන්නේ. මම ඇත්තටම හරියම ආසයි ඒකේ තාලෙට තේරුම මේ හැමදේම අර ගොඩාක් හිත ඇතුළට කාවදින හරියම ලස්සන පද ටිකක් තමයි අපේ ෆැකල්ටි ඇන්තම් එකේ තියෙන්නේ. සෝෂල් එක කියලා කියන්නේ සෝෂල් එක දෙන බැච් එකට වගේම සෝෂල් එක ගන්න බැච් එක. ඒ කියන්නේ අලුතෙන් එන බැච් එකට තමයි සෝෂල් එක හම්බෙන්නේ. සෝෂල් එක දෙන්නේ යාලට වඩා එකක් සීනියර් බැච් එක. මේ බැචස් දෙකටම හරීම අලුත් හරීම ගොඩාක් මතක වලින් පිරිච්ච එක්ස්පීරියන්ස් එකක්. මේකේ ගොඩාක් මහන්සි වෙන්නේ සෝෂල් එක දෙන බැච් එක. යාලා තමයි ප්‍රැක්ටිස් කරලා ගොඩාක් හැම දෙයකටම මහන්සිලා යාලා තමයි perform කරන්නේ මේකෙදි. ඉතින් හරිම ලස්සන ෂෝක් එක්ස්පීරියන්ස් එකක්. සීනියර් බැචස් අපි හැමෝම අනිවාර්යයෙන්ම අපිට වෙලාවක් තිබුණොත් ෆැකල්ටි එකේ සෝෂල් එකක් තියෙනවා නම් කීයටවත් බලන්න නොයා ඉන්න අපි අනිවාර්යයෙන්ම බලන්න යනවා. හැම පාරම සෝෂල් එක ඉවර වුණාම හැමෝටම එකතුලා හරිම ෆන් එකේ ඩාන්ස් කරන්න පුළුවන් DJ පාටි එකක් තියෙනවා. මේකෙදි පොඩි ට්‍රැඩිෂන් එකක් විදිහට මේ කට්ටිය වතුරත් ගහ ගන්නවා ඩාන්ස් කරන ගම. ඉතින් ඔය විදිහට ඩාන්ස් කරලා මේ ඉවරලා හොස්ටල් යනකොට පාන්දර 3ට විතර ඇති. ඒක නිසා ඊට පස්සේ තිබ්බ ඉරිදා දවසේ මට මොනවත්ම රෙකෝඩ් කරන්න බැරි වුණා. එදා දවසින් වැඩි හරියක් කරේ නිදාගත්ත එක. ඊට පස්සේ හරියටම සඳුදා ඉඳලා මම අර කියපු ක්ලිනිකල් අපොයින්ට්මන්ට් එක අපිට පටන් ගත්තා. ඒ සතිය වෙන් කළා තිබ්බේ ඇනස්තීසියා අපොයින්ට්මන්ට් එකට.
ඇනස්තීසියා කියලා කියන්නේ අපි සාමාන්‍යයෙන් ඔපරේෂන් එකක් කරන්න යනකොට ලෙඩුන්ව සිහි නැති කරනවනේ. මෙන්න මේ සිහි නැති කරන වැඩේ කරන්න සහ ඒ ලෙඩුන්ට ඔපරේෂන් එක ඉවරනහම ආයෙ සිහිය ගන්න ඒ කියන දේවල් කරන්න වෙනම ඩොක්ටර්ස්ලා සෙට් එකක් ඉන්නවා. ඒ ඩොක්ටර්ස්ලා ඒ වෙනුවෙන්ම ඉගෙනගෙන ඒ කියන්නේ MBBS එක ගත්තට පස්සේ ඒ වෙනුවෙන්ම ඉගෙනගෙන ඒ වෙනුවෙන් ස්පෙෂලායිස් වෙච්ච ඩොක්ටර්ස්ලා සෙට් එකක්. මේ අපොයින්ට්මන්ට් එක තියෙන්නේ තියටර් එකේ හින්දා අපි ඒකට හරියන විදිහට තියටර් එකට විස බීජයක් නැති විදිහට මේ වගේ ඇඳගෙන තමයි යන්න ඕනේ. මේ අපොයින්ට්මන්ට් එකේදී අපිට ලෙඩුන්ව සිහි නැති කරන්නේ කොහොමද? ආයාලට සිහිය ගන්න කොහොමද? ඉන්ට්‍රාඔපරේටිව් යාලව මැනේජ් කරන්නේ කොහොමද වගේ දේවල් ගැන පොඩි අයිඩියා එකක් හම්බෙනවා. ඔය තියෙන්නේ අපිට අපොයින්ට්මන්ට් එක මැදදී ගත්ත ක්ලාස් එකක්. අපොයින්ට්මන්ට් එක 12ට ඉවරයි. ඒක ඉවර වෙලා මං කිව්වා වගේ මේ සතිය අපිට වැඩි වැඩ තිබුණේ නැහනේ. ඒ හන්ද ලෙක්චර්ස් තිබුණේ නැහැ. නැත්තම් සාමාන්‍යයෙන් අපිට දවල් 12 වෙනකන් ක්ලිනිකල් තිබිලා එකේ ඉඳලා ආයෙ ලෙක්චර්ස් තියෙනවා. මේ සතියේ එහෙම තිබුණේ නැහැ. ඊට පස්සේ ඒක නිසා මම ලන්ච් අරගෙන අපේ ලයිබ්‍රරි එකට පොඩ්ඩක් ආවා. මේ තියෙන්නේ අපේ ලයිබ්‍රරි එක. මේක හරිම ෂෝක්. මම ගොඩක් වෙලාවට පාඩම් කරන්න මේ ලයිබ්‍රරි එකට එනවා. මේ දවස් ටිකේ අපිට ෆ්‍රී නිසා මම අද නම් ලයිබ්‍රරි එකට ආවේ මට කියවන්න කතන්දර පොත් දෙකක් ගන්න. ඉතින් පොතුත් අරගෙන මම හොස්ටල් එකට ගියා. මේ තියෙන්නේ ඊළඟ දවස. ඊළඟ දවසේ ඉතින් කලින් වගේම ක්ලිනිකල් ගියා. මේ අපොයින්ට්මන්ට් එකේ අපිට සමහර අපොයින්ට්මන්ට් වල වගේ ගොඩාක් උදේම යන්න ඕනේ නැහැ. මේ අපොයින්ට්මන්ට් එක පටන් ගන්නෙත් 9ට 9:00ට වගේ. ඉතින් ඇත්තටම හරිම ස්ලෝ ඩේස් කියලා කියන්න පුළුවන් මේ දවස්වලට. නිදහසේ ක්ලිනිකල් ගිහිල්ලා කරන්න තියෙන පොඩි වැඩ ටික කරගෙන ඔහේ ගෙවිලා යනවා ඉතින්. කලින් දවසේ හවස නම් කිසිම වැඩක් මට තිබුණේ නැහැ. ඒක හින්දා මම ලයිබ්‍රරි එකෙන් ගත්ත පොත් කියව ඔහේ නිදහසේ එදා හවස ගත කරේ. හැබැයි ඊට පස්සේ දවසේ මේ දැන් මම පෙන්නන දවසේ මට කොටුවේ යන්න වුණා. මට ඕන කරන පොඩි බඩු වගේක් ගන්න. ඉතින් එදා වැඩ ටික ඔක්කොම කරගෙන එද්දි හොඳටම රෑ වුණා. ඒකලා ඊට පහුවදා පොඩි අවුලක් කළා මට ක්ලිනිකලුත් යන්න බැරි වුණා. ඉතින් එදා දවසේ කිසිම දෙයක් මට රෙකෝඩ් කරන්න හම්බුනේ නැහැ. මේ තියෙන්නේ ඊට පහුවෙනිදා. ඒ කියන්නේ ඒ සතියේ බ්‍රහස්පතින්දා. එදා තමයි මැයි පළවෙනිදා. ඉතින් එදාත් අපිට නිවාඩු. නිවාඩු දවස් දෙකක් එක දිගට ලොකුවට කරන්න වැඩකුත් නැතුව හොස්ටල් රූම් එක ඇතුළට වෙලා ඉන්නවා කියනවා නම් ඇත්තටම හරිම අමාරු දෙයක්. ඒත් ඉතින් මොනවද කරන්නද නේද? ඉන්න වෙනවනේ. ඉතින් ඒ දවසට මං ආස හිතෙන පොඩි මොනවා හරි දෙයක් කර මම කොහොම හරි දවස ගෙවා ගන්න එක තමයි කරන්නේ. You got me up and I keep bleeding, I keep bleeding love, I keep bleeding, I keep. ඉතින් හවස් වෙනකොට මට කම්මැලිකම වැඩි වෙලා මම පුංචි ඩේට් එකක් ගිහින් එන්නම් කියලා හිතුවා. You got me up and I. අපි ඉස්සලම ගියේ මේ කිරිබත්ගොඩ තියෙන මේස් ග්‍රිල් කියන රෙස්ටෝරන්ට් එකට. මේ රෙස්ටෝරන්ට් එක තියෙන්නේ කිරිබත්ගොඩ ටවුන් එකේමයි. මේකේ ඉන්ටීරියර් ඩිසයින් එකත් මේ ඇත්තටම හරිම ලස්සනයි. ඒකේ කෑමත් ගොඩක් රසයි. අපි ගත්ත ඩිෂස් දෙකම 1000 ගණන් වලට වගේ මේකේ තිබුණා. හැබැයි මේකේ සර්විස් චාර්ජ් එකක් පොඩ්ඩක් ඇඩ් වෙනවා ලාස්ට් ටෝටල් බිල් එකට. ඒ අරින් ඇත්තටම ගෙවපු ගානට වර්ත් රස කෑම තිබ්බ කියලා කියන්න පුළුවන්.
ඊට පස්සේ අපි ගියා වාලම්පූරි කියන අලුත් සිංහල මූවි එක බලන්න. මේක හරිම ලස්සනයි. ඒක නිකන් අර අපි ආසවෙන් බලපු ටීවී සීරීස් එකක් තියෙන කූඹියෝ කියලා ගොඩක් අය බලලා ඇති ඒක. අන්න ඒ වගේ කන්සෙප්ට් එකට ගියපු ටිකක් වෙනස් විදිහේ මූවි එකක්. ඔයාලා බලන්න ගිය නැත්නම් පොඩ්ඩක් ගිහින් බලන්න. මේ හරිම වර්ත් එක. මේ තියෙන්නේ ඊළඟ දවස මගේ ඇනස්තීසියා අපොයින්ට්මන්ට් එකේ අන්තිම දවස. Your smile lit up like a sunrise glow. Touch so soft where the seasons flow. We met where the stars take their flight. ඉතින් ඔන්න කියන ඒ සතියේ අන්තිම දවසේ අපි බලාගෙන හිටපු එක්සෑම් එකේ රිසල්ට්ස් ආවා. කියන්න සතුටුයි මම පාස් 3ම පාස්. මට ඒක ගැන හරිම සතුටුයි. මම වගේම මගේ යාළුවෝ ගොඩාක් අය පාස් වෙලා තිබුණා. ඉතින් අපිට හරි සතුටුයි අර අපි කරපු දෙයට අපි මහන්සි වුණ මහන්සියට ඇත්තටම අන්තිමේ රිසල්ට් එකක් හම්බෙලා අපිට ලොකු ෆ්‍රී කාලයක් ඒ හින්දා හම්බුන එක ගැන. ඉතින් අපි ඒක පොඩ්ඩක් සෙලිබ්‍රේට් කරන්නත් එක්ක පොඩ්ඩක් එළියට ගියා කන්න. බැරි වුණ අයත් ඉන්නවා. ඒ කියන්නේ ඒ එක්සෑම් එක පාස් වෙන්න බැරි වුණ අය ඉන්නවා. ඒ වුණාට එයාලා ආයෙමත් වැඩ පටන් ගත්තා. එහෙම තමයි ජීවිතේ එක එක දේවල් එක එක විදිහට තමයි අපිට ලැබෙන්නේ. සමහරක් විට එයාලට පාඩම් කරා මදි වෙන්න පුළුවන්. නැත්නම් වෙන මොනවා හරි ප්‍රශ්න වල හිටියා වෙන්න පුළුවන්. හැබැයි අපි කීයටවත් පාස් වුණ කට්ටිය එයාලව තනි කරන්නේ නැහැ. එයාලා වෙනුවෙන්ම වෙනම රිපීට් කැම්පේන් එකක් කියලා අපි කට්ටිය එකතු වෙලා කුප්පි දාලා එයාලා වෙනුවෙන් පේපර්ස් හදලා අර එයාලා ඉස්සරහට අරන් යන්න දේවල් කරනවා. ඉතින් කැම්පස් ජීවිතේදී එහෙම බැච් එකේ කට්ටියට කවුරුත් හැලෙන්න දෙන්නේ නැහැ. කොහොම හරි රිපීට් එක්සෑම් එක හරි පාස් කරගෙන හැමෝම එකතු වෙලා හැමෝම ගොඩ යන්න තමයි කැම්පස් ජීවිතේදී බලන්නේ. ඔය A level කාලේ, O level කාලේ වගේ අපේ ඉස්කෝලේ කාලේ වගේ අර තනියමම ඒ කියන්නේ A level fail වුණත් අපි අනිවාර්යයෙන්ම ඊළඟ පාර තනියමම ආපහු හැමදේම ගොඩ දාගාගෙන තනියම ගොඩ දාගන්න එපයි. අර ඊට වඩා ටිකක් ලොකු බෙනිෆිට් එකක් කැම්පස් එකේදී කට්ටිය එකතු වෙලා කොහොම හරි ගොඩ යන්න try කරන එක. ඉතින් මම හිතනවා ඒක අර කැම්පස් ජීවිතේ අපිට ලැබෙන ගොඩක් සුන්දර ලොකු බෙනිෆිට් එකක් කියලා. මේ ඉන්නේ මගේ ෆස්ට් ඉයර් ඉඳලා මාත් එක්ක එකටම හිටපු මගේ රූම් එකේ හිටපු යාළුවෝ ටික. අපි ටික එකතු වෙලා එක්සෑම් උත් ඉවරුණා හන්දා පික්නික් එකක් යන්න ප්ලෑන් කරලා තිබුණේ. මේක අවුරුදු මං හිතන්නේ අවුරුද්දක විතර ඉඳලා ප්ලෑන් කරපු එකක්. අන්තිමේ යන්න පුළුවන් උනේ මේ සැරේ. අපි ගියේ පේරදෙනිය ගාඩන් එකට. ඒගොල්ලෝ මගේ ගෙදර කොළඹ ඉඳලා ඇවිල්ලා අපි ටික කෑම ටිකක් ප්ලාස්ටික් කරගෙන පේරදෙනිය ගාඩන් එකට ගියා පික්නික් එකකට. ඉතින් හරිම ෂෝක්. ඒ කියන්නේ අර යනකම් නිකන් අයියෝ මන්ද අපරාධ ගමන දාගත්තා වගේ අර මහන්සියත් එක්කන් බෑ බෑ වගේ හිති ගියාට අර පික්නික් ක්ලෝත් එක එලලා කෑම ටික ලස්සනට හදලා ඉඳගත්තට පස්සේ ඒ දැනිච්ච ෆීලිං එක හරිම ෂෝක්. ඒ කියන්නේ මාරම රිලැක්සිං. අනේ මේ බලන්නකො සමහර මිනිස්සු ඒ කියන්නේ යාලා එතන ඉඳලා සතුටින් විනෝද වෙලා අන්තිමේ කාපු බීපව මෙන්න මෙහෙම දාලා යනවා. අනේ හරිම කැතයි ඒක. ඒ කියන්නේ ඊට පස්සේ එතෙන්ට කපුටෝ ඇවිල්ලා ඒව ජරාව හදිනවා. මේ ඒ කියන්නේ අනේ මන්ද ඔයාලා නම් යනවා නම් කීයටවත් ඔය වගේ දේවල් කරන්න එපා. ඒ කියන්නේ අපි අරන් යන කුණු අපි ආපහු ගෙදර අරගෙන යන්න ඕනනේ. මෙහෙම දාපුවාම අර ලස්සන ගාඩන් එකේ තියෙන ලස්සන ඔක්කොම නැති වෙලා යනවා. ඒ කියන්නේ මට තේරෙන්නේ නැහැ කොහොමද එච්චර ලස්සන පරිසරයක එහෙම තමන් ගෙනිච්ච දේවල් දාලා එන්න හිතෙන්නේ කියලා. මේ තියෙන නෙල්ලිගල පන්සල අපේ ගෙදරට ගොඩාක් ළඟයි මේ පන්සල. ඉතින් අපි ඊළඟ දවසේ හැමෝම එකතුලා නෙල්ලිගල පන්සල බලන්න ගියා. මේ හරිම ලස්සනයි. ඒ කියන්නේ සෑහෙන ලස්සන වීව් එකක් තියෙන තැනක තමයි මේ පන්සල හදලා තියෙන්නේ. ඔයාලත් ගිහිල්ලා නැත්තම් පොඩ්ඩක් ගිහින් බලන්න. කට්ටියකට එකතු වෙලා ගිහිල්ලා එන්න හරිම ෂෝක් ලස්සන තැනක් ඒක.
මෙතන ශ්‍රීපාදයක අනුරුවක් හදලා තියෙනවා. ඒක හදලා තියෙන්නේ හරියටම ශ්‍රීපාදයේ පැත්තට මුහුණලා. ශ්‍රීපාදයේ අනුරුව ගාව ඉඳලා බලනකොට ඈතින් අපිට සිරිපාදේ පේනවා. ඉතින් හරිම ලස්සනයි. රැට එහෙම හොඳටම සිරිපාදේ අර කඳු අතරින් වෙන් වෙලා පේනවා. ඔයාලා අහලා තියෙනවද 12 මහේ පහන ගැන? මේ තියෙන්නේ 12 මහේ පහන. ඒ පහන අවුරුදු දවස් 365ම පැය 24ම පත් වෙනවා. ඒක නිසා තමයි ඒකට 12 මහේ පහන කියලා කියන්නේ. ඉතින් ඔය විදිහට ගෙදර ඇවිල්ලා රෑ වෙනකන් සින්දු කීකේ ඉඳලා අපි නිදාගත්තා. මගේ වීක්ලි ව්ලොග් එක මෙතනින් ඉවර වෙනවා. ඉතින් මම මුලිනුත් කිව්වා වගේ මේ ව්ලොග් එකෙන් මම අරගෙන ආවේ ටිකක් ෆ්‍රී එකේ වැඩ අඩුවෙන් තිබුණ මගේ ජීවිතේ ගෙවිච්ච සතියක්. මම මේක අරගෙන ආවේ ඒ කියන්නේ මට මගේ channel එකෙන් ගේන්න ඕන concept එක තමයි work life balance. එහෙමත් නැත්නම් study life balance කියන එක. ඒ කියන්නේ අපි study කරනවා වගේම අපි ආස කරන fun දේවල් කරලා අපේ ජීවිතේ අපි balance කරගන්න ඕනේ. එතකොට තමයි ජීවිතේ හරිම රසය අපිට දැනෙන්නේ. ඉතින් මේ වීඩියෝ එක ඔයාලා enjoy කරා නම් මේකෙන් මොනවා හරි දෙයක් ඔයාලගේ life එකට එකතු කරගත්තා නම් subscribe කරලා share කරලා like එකක් දාන්න. ඔයාලට මේක ගැන හිතිච්ච දේවල් සහ ඔයාලා ආස මොන වගේ vlogs වලද කියලාත් යටින් comment කරන්න අමතක කරන්න එපා. එහෙනම් ළඟදීම තවත් ලස්සන vlog එකකින් හම්බෙමු. Bye bye, stay happy.